my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඔන්න අදත් මම ඔයාලට පහසුවෙන් පටන් ගන්න පුළුවන් ව්‍යාපාරයක් ගැන කියන්නයි ආවේ. ඔයාලට දැනටමත් අදහසක් ඇති මොකක්ද මේ ව්‍යාපාරය කියලා. ඒ තමයි ආටිෆිෂල් ෆ්ලවර් පොට් ව්‍යාපාරය. ඉතින් ඔයාලට මේ සඳහා අවශ්‍ය සියලු මම්ද්‍රව්‍ය කොටුවේ බෑග් ෂෝල් වීදියෙන් ඉතාමත් පහසු මිලකට මිලදී ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමුද කොහොමද මේ ෆ්ලවර් පොට් එක හදාගන්නේ කියලා. මට මේ ෆ්ලවර් පොට් ටික හදලා දෙන්නේ මගේ හස්බන්ඩ් තමයි. ඉතින් අපි අද හදන්න යන්නේ බොන්සායි පොට් එකක්. මේ සඳහා අපිට අවශ්‍ය වෙන්නේ මැටි පොට් එකක්, ස්පොන්ජ් එකක් සහ බොන්සායි අතු කිහිපයක්. ඉතින් අපි මුලින්ම පොට් එකේ ගානට ස්පොන්ජ් එක මැනලා මේ විදිහට කපා ගන්නවා. ඉතින් ඔයාලත් වෙලාවක බෑග් ෂෝල් වීදියට ගිහින් බලන්නකෝ. ලස්සන ආටිෆිෂල් ෆ්ලවර් ෂොප් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට අදහසක් අරගෙන විවිධ විදිහ ආටිෆිෂල් ෆ්ලවර් ව්‍යාපාර පටන් ගන්න පුළුවන්. දැන් අපි කපාගත්ත ස්පොන්ජ් එක පොට් එකට සෙට් කරගමු. ඉතින් ඔයාලට බෑග් ෂෝල් වීදියට ගියොත් එහෙම ව්‍යාපාරයක් පටන් ගන්න විතරක් නෙමෙයි. ඔයාගේ ගෙදර, ව්‍යාපාර ස්ථානය සරස ගන්න එහෙම ආටිෆිෂල් ෆ්ලවර්ස් ගොඩක් මිලදී ගන්න පුළුවන්. හරිම ලස්සන විවිධ වර්ගයේ ආටිෆිෂල් ෆ්ලවර් ගොඩක් තියෙනවා. කෝක තෝරගන්නද කියලා හිතා ගන්නවත් බැහැ. ඊට පස්සේ අපි බොන්සායි අත්තට මේ වගේ බොන්සායි කොළ ටික සෙට් කරගන්නවා. ඉතින් මේක හදන්න ගොඩක් අමාරු නෑ. හරිම ලේසි. බලාගෙන ඉන්නකෝ අපි කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපිට ලස්සන බොන්සායි ගහක් හදාගන්න පුළුවන්.
අපි මේ පොට් එකේ පෙනුම තවත් වැඩි කරගන්න දියසෙවල ඩස්ට් එකත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි බොන්සායි ගහ පොට් එකට සෙට් කරලා මේ විදිහට හදාගන්නවා. දැන් අපි බලමු ඇන්තෝරියම් වල පොට් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට ඉතාම අඩු මුදලකට මේ අමුද්‍රව්‍ය මිලදීගෙන ගොඩක් ලාභ ලබන ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. අපි කවුරුත් කැමතිනේ ආටිෆිෂල් ෆ්ලවර් වලට. ඉතින් බලන්නකෝ අපි හදපු ෆ්ලවර් පොට් එක ලස්සනයිද කියලා. බොන්සායි පොට් විතරක් නෙමෙයි මේ වගේ ලස්සන ෆ්ලවර් පොට් එකක් හදන්න පුළුවන්. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මගේ channel එකත් subscribe කරන්න.